කරන්නට කැමතියි. අද දවසේ අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට මාතෘකා කොට ගන්නේ අස්වැසුම ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නවා. මොකද රටේ බොහෝ දෙනෙකු එයින් ප්‍රතිලාභ ලබන නිසා. අස්වැසුම පළමු ආදියර තොරතුරු නැවත තහවුරු කිරීමේ රීසර්ටිෆිකේෂන් ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමටයි අද දවසේදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් කාල වේලාව වෙන් කරගන්නට කල්පනා කරන්නේ. ප්‍රවෘත්ති සාකච්ඡාව වෙනුවෙන් සහභාගී වී සිටිනවා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මැතිතුමන්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් එතුමන්ව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සුවසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙරදර මැතිතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා. එතුමන්වත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඊට අමතරව සුවසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් විදිහට මහාචාර්ය සුනිත්‍රා තෙන්නකෝන් මහත්මිය, නූර් රිස්නා අනීස් මහත්මිය සහ අයන්තිද සිල්වා මහත්මිය මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙලා ඉන්නවා. ඒ වගේම අතිරේක කොමසාරිස් මූල්‍ය තමරා අධිකාරී මහත්මිය, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.යු. චන්ද්‍රකුමාරන් මැතිතුමන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා. සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. වැඩි කල් වේලා නොගෙනම අපි ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මැතිතුමන්ගෙන් එතුමන්ට ආරාධනය මේ කටයුත්ත කුමක්ද, මේ කටයුත්තට රජයේ දායකත්වය මොන වගේද, මේ සියලු දේ පිළිබඳව පැහැදිලි කරන්නට. අද දින විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව හේතුපාදක වෙන්නේ මේ අස්වැසුම ව්‍යාපෘති යටතේ රීසර්ටිෆිකේෂන් එහෙම නැත්නම් නැවත තහවුරු කර ගැනීම ප්‍රතිලාභලාභීන් පිළිබඳව වන කාරණා අපි දැනුවත් කරන්න තමයි මේක විශේෂයෙන්ම මේක සංවිධානය කරලා තියෙන්නේ. මෙතෙන්දී අපි බලනකොට අස්වැසුම ව්‍යාපෘතිය 2023 සිටන් ආරම්භ වෙලා මේ වෙනකොට ප්‍රතිලාභලාභීන් ලක්ෂ 17කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබනවා. එතකොට අපි දැක්කා දැන් මේ පහුගිය වකවානුවේ සමාජයේ අපිට පවත්වන මහජන දිනවලදී පවා සමාජයෙන් විශාල මැසිවිල්ලක් නැගුණා මේ අස්වැසුමලාභීන් ලැබිය යුතු පිරිසකට. ඒ කියන්නේ දුප්පත්කම තිබුණත් ඒගොල්ලන්ට ඒක ලැබිලා නැහැ කියලා යම් මේ දවස්වල තවරපු නිර්ණායක ඇතුලේ වුණ අඩුපාඩුකම් ඇතුලේ. ඉතින් දැන් සහ මේක ඇතුලේදී දැන් අස්වැසුම පනත අනුවත් නැවත අස්වැසුමලාභීන් ඉදිරිපත් කරන වෙලාවේදී ලක්ෂ 34කට වගේ ප්‍රමාණයක් ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කරලා තිබුණා. එතකොට ඒ ප්‍රතිලාභලාභීන්ගෙන් සුසුකම්ලාභීන් විදියට තෝරගෙන තිබුණ ලක්ෂ 17කට වගේ වැඩි ප්‍රමාණයක්. එතකොට ඒ පනත ඇතුළේ තියෙනවා නැවත වසරක් ගියාට පස්සේ මේ ප්‍රතිලාභලාභීන් පිළිබඳව නැවත තහවුරු කිරීමක් කරගෙන ඒ සුසු පිරිස මෙතෙන්ට ඇතුළත් කරගන්න කියලා. ඉතින් ඒකට ගන්න ප්‍රයත්නයක් විදිහට තමයි අද දින මේ ප්‍රයත්නය දැනුවත් කරන්න තමයි අද දින මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පදනම් වෙන්නේ. මෙතෙන්දී දැන් අපි මේ වෙලාවේදී අවස්ථාව දෙනවා අර ලක්ෂ 34ටම නැවත ඉල්ලුම් කරන්න මේ තමන් මේ සඳහා සුසු දැන් මෙතෙන්ට සුසුකමක් තියෙන අය තේරුම් නැහැ කියන අය ඉන්නවා යම් යම් කාරණා වෙනුවෙන්. ඒගොල්ලන්ට ඒ කරුණු ඉදිරිපත් කළා තමන්ට නැවත මේ සඳහා ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරන්න මේ මාසේ නොවැම්බර් 10 ඉඳන් දෙසැම්බර් 10 දක්වා මාසික කාල සීමාවක් ලබා දීලා තියෙනවා. මේ මාසික කාල සීමාව ඇතුළතදී ඒ අයදුම්ලාභීන්ට පුළුවන් මේක ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේ හෝ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතෙන්ට අයදුම් පතක් ඉදිරිපත් කළා තමන්ට නැවත මේක ඉල්ලුම් කරන්න. එතකොට ඒ ඉල්ලුම් කිරීමේදී මෙවන තියෙන විශේෂත්වය තමයි මේක සලකා බලන සහ ඔබලට උදව් කරන්න විශේෂ පිරිසක් පුහුණු කරලා ඉන්නවා. ඒගොල්ලන්ව අර ගිය පාර තිබුණේ විශේෂ පුහුණු වලක් පිරිසක් නෙමේ මෙතෙන්ට මේ වෙනුවෙන් එදවිලා තිබුණේ. ඒකින්ද ගොඩක් වෙලාවට මේ තෝරා ගැනීම වලදී යම් යම් අඩුපාඩු සිදු වුණා කියලා සමාජයේ ලොකු විවේචනයක් තියෙනවා. ඒවත් නිවැරදි කරගෙන නිවැරදි මෙතෙන්ට ආයුතු පිරිස හරියටම අඳුරගෙන ඒ පිරිස මේකට අපි අතුලත් කරගෙන උන්ට අවශ්‍ය ප්‍රතිලාභය ලබා දීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. ඒ වෙනුවෙන් මේ මාසයේ ඇතුළතදී අර ලක්ෂ 34ක ප්‍රමාණයට ආයුධම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඔවුන් අතුරින් නිවැරදි ක්‍රමවේදයකට උපරිම රජයේ විදියට මැදිහත් වෙලා මේ නියම සුසුකම්ලාභීන් තෝරගන්න අපි උපරිම උත්සාහය දරනවා. ඒ වෙනුවෙන් අපි ඒ ප්‍රතිලාභ ගන්න හිමිකමක් තියනවා කියලා කියන අයට ආරාධනය කරනවා ඇවිල්ලා ඔබගේ ආයුධම්පත ඉදිරිපත් කරලා ඒ තෝරා ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වෙන්න කියලා. ඒ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් තමයි මෙතෙන්දී මේ අපේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ වැඩිදුර විස්තර අපේ සභාපතිතුමා විසින් ඉදිරිපත් කරයි මේක කොහොමද වෙන්නේ මේ ක්‍රියාවලිය කියන එක.
ස්තුතියි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මැතිතුමන්ට මීළඟට මෙහි සවිස්තරාත්මකව අපිට තොරතුරු කියන්නට ආරාධනා කර සිටිනවා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මැතිතුමන්ට. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පැහැදිලි කර පරිදි අද දවසේදී සිද්ධ වෙන්නේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසුකම් ඇති තැනැත්තන්ගේ නම් ලැයිස්තු ඒ කියන්නේ 2023 ලියාපදිංචි වුණ සියලුම දෙනාට නැවත ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබා දීම. ඒ කාරණේ තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 10 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම දෙනාට ඒ 2023 වර්ෂයේදී ප්‍රතිලාභ ලැබීම සඳහා ඉල්ලුම් කළ 134ක සංඛ්‍යාවටම අවස්ථාව ලැබෙනවා ඉල්ලුම් කරන්න. ඒ අනුව ඒක පනතේ තියෙන විධිවිධාන අනුව 23 වෙනි වගන්තිය අනුව වසරක කාලයක් තුලදී ඒ ප්‍රතිලාභීන් නැවත ලියාපදිංචි විය යුතුයි. ඒ වගන්තියේ ප්‍රතිපාදනය අනුව තමයි මේ කාරණය සිද්ධ වෙන්නේ. එය අපි ආරම්භ කරනවා මේ අද නිල වශයෙන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මේ කාලය තුලදී මාසික කාලයක් තුලදී ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ඉල්ලුම් කරන ලබන සියලුම දෙනාට නැවත සමීක්ෂණ කටයුතු අපි පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළ පරිදි පුහුණුවලත් නිලධාරීන් පිරිසක් ඔබේ නිවසට පැමිණිලා ඒ තොරතුරු නිවැරදි බවට සමීක්ෂණය කරලා තහවුරු කර ගන්නවා. ඒ තහවුරු කර ගැනීමෙන් පසුව නැවත සමීක්ෂණය කරන ලබන ඒ සියලුම දෙනා අපි තේරීම් ක්‍රියාවලිය යටතේ තේරීම් කමිටු හරහා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අපි සුබසාධන ප්‍රතිපාදන මණ්ඩලයට ලැබිලා අපි ඒ සියලුම දෙනාගේ තොරතුරු අපි දත්ත මේ එකතු කිරීම සිද්ධ වෙනවා. මේක තමයි අපේ ක්‍රියාවලිය. මේ කාරණය අදින් පසු අපි නිල වශයෙන් ආරම්භ කරනවා. ඕනෑම කෙනෙකුට දැන් ඒ සියලුම දෙනාට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමයට නැත්නම් මේ මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රයක් බාර දීමේ හැකියාව තියෙනවා. ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉල්ලුම් පත්‍රය ලබාගෙන සම්පූර්ණ කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දීමේ හැකියාව තියෙනවා. මේක තමයි ආරම්භක වැඩපිළිවෙල හැටියට අපි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ස්තුතියි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මැතිතුමන්ට. දැන් මේ කාර්ය පිළිබඳව අපි දමිළ භාෂාවෙන් තොරතුරු දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසාම සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.යු. චන්ද්‍රකුමාරන් මැතිතුමන්ට අපි ආරාධනා කරනවා අපේ දෙමළ ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නට. ஆம் நலன்புரி நன்மைகள் சபையினுடைய தலைவர் அவர்கள் கூறிய விடயங்களை தமிழ் மொழி மூலமாக விரிவாக விளக்கப்படுத்தலாம் என்று நம்புகின்றேன். 2023 ஆண்டு அஸ்விஸ்ம விலை திட்டம் ஆரம்பிக்கின்ற பொழுது சேகரிக்கப்பட்ட தரவுகள் யாவும் மீள புதுப்பிக்கப்பட்டு சரிபார்க்க வேண்டிய தேவை உங்களுடைய நலன்புரி நன்மைகள் சபை சட்டத்தில் கூறப்பட்டிருக்கின்றது. அதன் பிரகாரம் 34 லட்சம் விண்ணப்பங்கள் எங்களுக்கு கிடைக்கப்பெற்றது. அதிலே அதிகூடிய நன்மை பெற்றவர்கள் 18 லட்சம் பேர் நன்மை பெற்றிருந்தாலும் 16 லட்சம் பேர் அந்த தெரிவுக்கு உள்வாங்கப்படவில்லை. அவை அது தொடர்பாக அவர்களுடைய தகவல்களையும் ஏற்கனவே நன்மை பெற்றுக் கொண்டிருக்கிறவர்களையும் ஏற்கனவே நன்மை கிடைக்காமல் போனவர்களுடைய தரவுகளையும் மீள சரிபார்த்து அவர்களுடைய புதிய தகவல்களின்படி இந்த திட்டத்திலே அவர்களுக்கு நன்மை வழங்குவதற்காகத்தான் இந்த தகவல்களை மீள் சரிபார்க்கின்ற வேலை திட்டம் ஆரம்பிக்க இருக்கின்றது. இந்த வேலை திட்டமானது நவம்பர் மாதம் 10ஆம் தேதியிலிருந்து டிசம்பர் மாதம் 10ஆம் தேதி வரை இந்த வேலை திட்டம் நடைபெறும். அந்த காலவேளையிலே ஏற்கனவே நாங்கள் கூறியது போல 2022-23 விண்ணப்பித்தவர்கள் மாத்திரம் தங்கள் தகவல்களை புதுப்பிக்க வேண்டும். அவ்வாறு புதுப்பிப்பதற்கு இலகுவாக அவர்களுக்கு நீங்கள் ஏற்கனவே அறிந்தது போல அவர்களுக்கு நாங்கள் ஒரு QR கோட் வழங்கி இருக்கிறோம். அந்த QR கோட் வழங்கலின் மூலமாக அவர்களுடைய தரவுகளை அவர்கள் தங்களுடைய அடையாள அட்டை மூலமாக அல்லது இந்த QR கோட்டின் மூலமாக எங்களுடைய தரவுத்தளத்திலே வழங்க
வழங்கப்படுகின்ற சேவைகளை, அதாவது ஆன்லைன் மூலமாக தங்களால் ஏற்கனவே வழங்கப்பட்ட தகவல்களை சரிபார்த்து அந்த தகவல்களிலே ஏதாவது மாற்றங்கள் இருப்பதாக அவர்கள் உணரும் பட்சத்திலே அவர்கள் நேரடியாகவே தங்கள் தகவல்களை தரவேற்றம் செய்வதற்கு வசதி செய்யப்பட்டுள்ளது. அவ்வாறாக ஆன்லைன் மூலம் தரவுகளை தங்கள் வீடுகளில் இருந்து செய்ய வசதியற்றவர்களுக்காக விதாதா சென்டர் மூலமாக அல்லது ஏதாவது ஆன்லைன் வசதியுள்ள ஏதாவது ஒரு நிலையத்தின் மூலமாக வழங்க முடியும். நாங்கள் கூடுதலாக உற்சாகப்படுத்துகின்றோம். அவர்கள் தாங்களாகவே ஆன்லைன் பிளாட்ஃபார்மிலே இதை தகவல்களை சரிபார்ப்பதற்கும் ஒப்பேற்றுவதற்கும். அவ்வாறு தங்களுக்கு இந்த ஆன்லைன் மூலம் செய்வதற்கு வசதி இல்லையென நினைப்பவர்கள் நேரடியாக தங்களுடைய மாற்றங்களை பற்றிய தகவல்களை பிரதேச செயலாளர் அலுவலகத்திலே இருக்கின்ற, அதாவது நலன்புரி நன்மைகள் செயலுடைய தகவல் பிரிவு இருக்கிறது, அங்கு சென்றும் இந்த தரவுகளை வழங்கக்கூடியதாக இருக்கும். அவை எங்களுடைய இந்த எதிர்பார்ப்பு ஏற்கனவே கடந்த 3 வருடங்களுக்கு முன்னதாக தரப்பட்ட தகவல்களிலே மாற்றங்கள் ஏற்பட்டிருக்கும் என்பது எங்களுக்கு தெரியும். அவை அந்த மாற்றங்களை திரும்ப அவதானித்து அந்த மாற்றங்களுக்கு பின்னர் வரக்கூடிய வறியவர்களையும் மிக வறியவர்களையும் அஸ்வஸ்ம திட்டத்திலே தொடர்ந்து வழங்குவதற்கான ஒரு செயற்பாடுதான் இது என்பதை உங்களுக்கு தெரியப்படுத்துகிறோம். நன்றி. ස්තුතියි සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ SU චන්ද්‍රකුමාරන් මැතිතුමන්ට අපි අද දවසේ ඔබව අස්වැසුම පළමු අදියර තොරතුරු නැවත තහවුරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළේ. 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වන වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනය අවුරුද්දකට වරක් තොරතුරු යථාවත් කිරීම සිදු කළ යුතු වෙනවා. එහෙනම් 2023 වසරේ රජයේ සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ලියාපදිංචි වී තොරතුරු ලබා දුන් සියලු පවුල් තැනැත්තන්ගේ තොරතුරු නැවත යථාවත් කිරීමයි මේ සිදු කිරීමට සූදානම් වෙන්නේ. නොවැම්බර් 10 වනදායින් ආරම්භ වන එම ක්‍රියාවලිය දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැන් අපි දැනගත යුතු වන්නේ මෙය කොයි ආකාරයෙන්ද සිදු කරන්නේ, ඔබට කොහොමද මේ තොරතුරු යථාවත් කරන්නට දායකත්වය ලබා දිය හැක්කේ කියන කාරණාව. එහෙනම් අපි මාර්ගගතව පිවිසිලා කොහොමද මේ තොරතුරු යාවත් කාලීන කරන්නේ කියලා සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් අපිට දැන කියා ගන්නට අවස්ථාවක් තිබෙනවා. අපි ආරාධනා කරන්නේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී විශ්නි සුන්දරරාජ් මහත්මියට ඔබ ආමන්ත්‍රණය කරමින් මේ පිළිබඳ තොරතුරු කියන්නට. අයිබෝවන්, අද දවසේ මම පැහැදිලි කරන්න හදන්නේ මේ තොරතුරු යාවත් කාලීන නැත්නම් තොරතුරු මාර්ගගත ක්‍රමයට කොහොමද කරගන්නේ, ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේක අප්ඩේට් කරගන්නේ කියන එකයි මම පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඔයාලා දැනටමත් දන්නවා 2023 වර්ෂයේදී සමාජ තොරතුරු ලේඛනයට ලියාපදිංචි වෙලා දැනටමත් ආධාර ලබන නොලබන පවුල් තමයි මේකට ඇතුළත් වෙන්නේ. එතකොට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි ඔන්ලයින් ක්‍රමයට, අනිත් ක්‍රමය තමයි ඇප්ලිකේෂන් එකක් පුරවලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. එතකොට මම දැන් මෙතන පැහැදිලි කරන්න හදන්නේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද මේක කරන්නේ කියන එක. ඔන්ලයින් ක්‍රමයට මේ වැඩේ කරනකොට නැත්නම් ඔන්ලයින් ක්‍රමයට මේක අප්ඩේට් කරනකොට අපිට අවශ්‍ය කරනවා HH අංකයක් නැත්නම් HH නම්බර් එකක් දීලා තියෙනවා. මේ රෙජිස්ටර් වෙලා දැනටමත් සිස්ටම් එක ඇතුලේ සෝෂල් රෙජිස්ටර් ඇතුලේ රෙජිස්ටර් වෙලා ඉන්න හැමෝටම HH නම්බර් එකක් තියෙනවා. ඒ HH නම්බර් එක අවශ්‍ය වෙනවා මෙයාට ඔන්ලයින් ක්‍රමයට මේක කරනවා නම්. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයේදී කරද්දී ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙනවා. ඒක අප්ඩේට් කරගන්න. එතකොට කෝඩ් එකක් එනවා ෆෝන් එකට. ඒ කෝඩ් එක මතින් තමයි මේක ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා ෆෝන් නම්බර් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව එයාගේ ඩෙන්ටිටි කාඩ්ස්, ඒ කියන්නේ එයාලගේ පවුලේ 18ට වඩා වැඩියෙන් කවුරු හරි ඉන්නවා නම් එයාලගේ හැම කෙනෙක්ගෙම ජාතික හැඳුනුම්පත් අංක අවශ්‍ය වෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා www.eservices.wbb.gov.lk කියලා. ඒකට තමයි අපි යන්න ඕනේ මේක ඔන්ලයින් ක්‍රමයට කරන්න. ඒ පිවිසුනාට පස්සේ එතනදී එන්ටර් කරන්න හම්බ වෙනවා HH නම්බර් එක.
ඒ කියන්නේ ඒ පවුලට ඒ කියන්නේ දැනටමත් සෝෂල් රෙජිස්ටර් ඉන්න හැමෝටම මේ HS නම්බර් එක තියෙනවා. එයාලට පුළුවන් ඒ HS නම්බර් එක මෙතනදී එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ එයාලට කෝඩ් එකක් OTP නම්බර් එකක් එයාලගේ ලබා දීලා තියෙන ෆෝන් නම්බර් එකට එනවා. එතකොට ඒ ෆෝන් නම්බර් එකට ආපු කෝඩ් එක එන්ටර් කරලා ඉස්සරහට යන්න පුළුවන්. බැරි වෙලාවත් එයාලා ඒ කාලේ කියන්නේ 2023 දී තිබ්බ ෆෝන් නම්බර් එක නෙමෙයි නම් දැන් පාවිච්චි කරන්නේ. එයාලට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ ෆෝන් නම්බර් එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරාට පස්සේ මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලා ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී 2023 දී ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී එයාලට ෆෝන් නම්බර් එකක් තිබුණේ නැත්නම් ඒත් එයාලට දැන් ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. එයාලා ওই විදිහට ක්‍රමයට ලොග් වුණාට පස්සේ මේක ප්‍රොෆයිල් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ ප්‍රොෆයිල් එක ඇතුලේ රීසර්ටිෆිකේෂන් කියන ටැබ් එක. එහෙම නැත්නම් තොරතුරු යථාභාත්කාලීන කරන ඔප්ෂන් එක තියෙනවා. ඒක එයාලා ප්‍රෙස් කරාම එයාලට පෙන්නනවා එයාලගේ තියෙන බේසික් ඩීටේල්ස් ටික. බේසික් තොරතුරු ටික පෙන්නනවා එතනදී. එතකොට පළමුවම එයාලා කරන්න ඕනේ එයාලගේ තොරතුරු නිවැරදි ඒ කියන්නේ එයාලා මේකට එකඟයි මේ තොරතුරු එකතු කරන එකට එකඟයි කියලා එයාලා ඩික්ලරේෂන් එකක් දෙන්න ඕනේ. ඊළඟට එයාලගේ දැනටමත් ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක දාන අවස්ථාවේදී එයාලගේ තිබුණ ඇඩ්‍රස් එක ලිපිනය පෙන්නනවා. ඒකෙදී එයාලගේ පළාත, ඩිස්ට්‍රික්ට් එක, ඩිවිෂන් එක, GN එක දක්වා පෙන්නනවා, ඇඩ්‍රස් එක දක්වා පෙන්නනවා. එතකොට මෙතනදී එයාලගේ ඇඩ්‍රස් එකේ කිසියම් මොනවා හරි වෙනසක් තියෙනවා නම් එයාලට පුළුවන් ඒ පවුලට පුළුවන් ඒ වෙනස මෙතනදී හදන්න. එතකොට මෙතනදී ඇඩ්‍රස් එකේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් අපි තොරතුරු වෙන මොනවත්ම එකතු කරන්නේ නැහැ. මොකද මේක ඒ කියන්නේ gedara මාරුණා කියන්නේ වෙන තැනකට ගියා කියන්නේ එයාට අනිවාර්යයෙන්ම නැවත සංකලනය කළ යුතු නිසා. එතකොට වෙන කිසිම තොරතුරක් එකතු කරන්නේ නැහැ ඇඩ්‍රස් එකේ වෙනසක් තියෙනවා නම්. ඊට පස්සේ ඇඩ්‍රස් එකෙන් පස්සේ අපි පෙන්නනවා එයා අයදුම් කරන වෙලාවේදී එයාගේ පවුලේ හිටපු සමාජිකයන්ගේ තොරතුරු. එතකොට මෙතනදී එයාලගේ පවුලේ ඉන්න හැමෝගෙම තොරතුරු ඒ කියන්නේ එයාලගේ නමයි, උපන් දිනයයි, ගැහැණුද පිරිමිද කියන එකයි, NIC ජාතික හැඳුනුම්පත් නම්බර් එකයි පෙන්නනවා. එතනදී පුළුවන් අලුතෙන් සමාජිකයන් ඇතුළත් වෙලා ඉන්නවනම් නැත්නම් අයින් වෙලා ඉන්නවනම් ඒ පවුලේ එයාලට පුළුවන් ඒ විදිහට ඒක වෙනස් කරගන්න. එතකොට අර කලින් ඇඩ්‍රස් එකේදී වගේම ලිපිනේදී වගේම පවුලේ සමාජිකයන්ගේ වෙනසක් තියෙනවා නම් ඒත් අපි ඉස්සරහට කියන්නේ පවුලේ අලුතෙන් ආපු සමාජිකයන්ගේ නැත්නම් අයින් වෙච්ච සමාජිකයන් තොරතුරු අරගෙන එතනින් අපි ඒක නවත්තනවා. ඉස්සරහට තොරතුරු අහන්නේ නැහැ. මොකද ඒකත් නැවත සංගණනට යන්න ඕන නිසා. ඊට පස්සේ අපි එයාගේ සාමාන්‍යයෙන් තියෙන තොරතුරු ටික පෙන්නනවා. ඒකේ තියෙනවා එයාගේ බැංකු තොරතුරු, එතකොට සමෘද්ධිය හම්බෙලා තියෙනවා නම් ඒ වගේ තොරතුරු පෙන්නනවා. ඊට අමතරව එයාගේ වත්කම් වල තොරතුරු පෙන්නනවා. ඊට පස්සේ ආදායම සහ වියදම පෙන්නනවා. එතකොට ආදායම සහ වියදම කොච්චරද කියන ඒවා එයා එන්ටර් කරන්න ඕනේ වෙනම කැටගරිස් විදිහට. ඊට පස්සේ නිවාසවල තොරතුරු පෙන්නනවා. ඊට පස්සේ සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද? ඒ හැම සමාජිකයන්ගෙම තනි තොරතුරු පෙන්නනවා. එතකොට ඒ තොරතුරු හැම දෙයක්ම එයා බලලා ඒවයි වෙනස්කමක් තියෙනවා නම් ඒ වෙනස්කම් ටික හදලා ඒ ටික ඒ විදිහට අප්ඩේට් කරන්න ඕනේ. මම දෙමළ භාෂාවෙනුත් මේක විස්තර කරන්නම් කොහොමද කරන්න කියලා. உங்களுக்கு தெரியும் 2023ஆம் ஆண்டு சேகரிக்கப்பட்ட தகவல்களின் அடிப்படையில மீள் சரிபார்த்தல் நிகழ்வில் தான் நாங்கள் இப்ப இருக்கிறோம். இதுல வந்து 2023ஆம் ஆண்டு சேகரிக்கப்பட்ட தகவல்கள்ல இந்த அஸ்வசுமன்ற ப்ரோக்ராமுக்கு செலக்ட் ஆகாதவங்க எல்லாருமே இருக்கிறாங்க. அவங்க எல்லாருமே இந்த அப்டேட்டுக்கு ரீசர்டிஃபிகேஷன்ன்ற ஆப்ஷனுக்கு அவங்க வர வேணும். இதை வந்து 2 முறையில செய்யலாம். ஒன்று வந்து ஆன்லைன் முறையில செய்யலாம். அடுத்தது வந்து பிரதேச செயலகத்துக்கு விண்ணப்பம் ஒன்றை கொண்டு போய் சமர்ப்பிப்பதன் மூலம் செய்யலாம். ஆன்லைன் மூலம் செய்வதற்கு அவங்களுக்கு
கட்டாயம் HH குறியீடு ஒன்று கொடுக்கப்பட்டிருக்கும் ஒவ்வொரு குடும்பத்துக்கும் அந்த HH குறியீடு இருக்க வேணும். அதோட அவங்களோட கையடக்க தொலைபேசி இலக்கம் ஒன்று இருக்க வேணும். அது இல்லாமல் தேசிய அடையாள அட்டை எண் இருக்க வேண்டும். தேசிய அடையாள அட்டை என்னும் பொழுது அந்த குடும்பத்தில் 18 வயதுக்கு மேற்பட்ட அங்கத்தவர்கள் இருப்பார்கள் ஆயின் அவர்கள் அனைவரினதும் தேசிய அடையாள அட்டை இலக்கங்கள் தேவைப்படும். www.eservices.wbb.gov.lk என்ற இணையதளத்திற்கு போன பின் அவர்களுக்கு தங்களுக்கு கிடைக்கப்பட்ட HH நம்பர் அல்லது HH குறியீடை என்டர் பண்ணலாம், டைப் பண்ணலாம். டைப் பண்ணவுடன் அவங்களுக்கு அவங்களோட போன் அந்த சிஸ்டத்துல அவங்க 2023ஆம் ஆண்டு தகவல் சேகரிக்கப்படும் பொழுது கொடுக்கப்பட்ட தொலைபேசிக்கு ஒரு SMS OTP ஒன்று போகும். அந்த OTPயை அவங்க என்டர் பண்ணுவதன் மூலம் அவங்களுக்கு இந்த சிஸ்டத்துக்குள்ள போகலாம். அவர்களிடம் இருக்கிற போன் நம்பர்ல ஏதாவது மாற்றங்கள் இருக்குமாயின் 2023ஆம் ஆண்டு கொடுக்கப்பட்ட போன் நம்பரை தவிர வேற ஏதாவது மாற்றம் ஏதாவது செய்யப்பட்டிருக்குமாயின் போன் நம்பர்ல அவங்களுக்கு பிரதேச செயலத்துக்கு சென்று தங்களோட போன் நம்பரை அப்டேட் பண்ணி கொள்ளலாம். அப்டேட் பண்ணினா பிறகு அவங்களுக்கு இந்த சிஸ்டத்துக்குள்ள வரலாம். போன் நம்பருக்கு OTP வருவதன் மூலம் இந்த இதுக்குள்ள என்டர் ஆகலாம். என்டர் ஆனா பிறகு அவங்களுக்கு காட்டப்படும் ரீசர்டிபிகேஷன் சொல்லி ஒரு ஆப்ஷன் உண்டு. இந்த ரீசர்டிபிகேஷன் ஆப்ஷன்ல தான் அவங்களுக்கு இந்த அப்டேட்டை செய்ய வேணும். இதை அவங்களோட ரீசர்டிபிகேஷன்ல அவங்களோட குடும்பத்தோட பேசிக் டீடைல்ஸ் அல்லது அடிப்படையான தகவல்கள் முதலாவது காட்டப்படும். அது இல்லாமல் அவங்க இந்த தகவல் சேகரிப்பதற்கு இந்த தகவல் கொடுக்கறதுக்கு தேவையான செல்ஃப் டிக்ளரேஷன் ஒன்று கொடுக்க வேணும். அதுக்கு பிறகு அவங்களோட முகவரி விலாசம் காட்டப்படும். எந்த பிரதேசத்துல எந்த GNல எந்த அட்ரஸ்ல இருக்கிறாங்கன்னு சொல்லி அட்ரஸ் காட்டப்படும். இவங்க 2023ஆம் ஆண்டு கொடுத்த அட்ரஸ்ல இல்லாட்டி விலாசத்துல ஏதாவது மாற்றங்கள் இருக்குமாயின் அவர்களுக்கு அந்த மாற்றங்களை செய்து சேவ் பண்ணலாம். அப்படி அட்ரஸில் ஏதாவது மாற்றம் ஒன்றிருந்து அவங்க செய்வதா இருந்தால் அந்த அட்ரஸின் பிறகு நாங்கள் ஒரு தகவலும் சேகரிப்பதில்லை. ஏனென்றால் இது கட்டாயம் ரீஎனமரேஷன் செய்யப்பட வேண்டிய அப்ளிகேஷன் என்பதால். அதற்கு பிறகு காட்டப்படும் அவங்களோட குடும்பத்துல இருக்கிற அங்கத்தவர்களோட விவரங்கள். அந்த அங்கத்தர்கள் விவரங்கள் ஏற்கனவே சேகரிக்கப்பட்ட விவரங்கள் சரியாயின் அதை அப்படியே நாங்கள் முன் செல்லலாம். அப்படி அல்லாமல் அந்த குடும்பத்திற்கு புதிதாக யாராவது வந்திருந்தால், அப்படி இல்லாட்டி அந்த குடும்பத்திலிருந்து வெளியில யாராவது போயிருந்தால் அவங்களுக்கு இதுல இருந்து இல்லாட்டி ரிமூவ் பண்ணி அந்த குடும்பத்தோட அங்கத்தவர்களோட தகவல்களை அப்டேட் பண்ணலாம். விலாசம் போலவே அட்ரஸ் போலவே அங்கத்தவர்களின் ஏதாவது மாற்றங்கள் செய்யப்படுமா இருந்தால் அதுவும் ரீஎனமரேஷன் ஆப்ஷனுக்கு தான் அனுப்பப்படும். அவங்களிடம் மேலதிக தகவல்கள் சேகரிக்கப்படாது விலாசம் போலவே. அதற்கு பிறகு அவங்களுக்கு இருக்க அடிப்படையான தகவல்கள் காட்டப்படும். அவங்களோட சமுர்த்தி நிலவரங்கள் காட்டப்படும். வங்கி கணக்கு வங்கியில இருக்கிற விவரங்கள், அவங்க எந்த வங்கி கணக்கு ஓபன் பண்ணியிருக்கிறாங்க இந்த அசஸ்ம பயனை பெறுவதற்கு. பிறகு அவங்களுக்கு என்ன அசட் டீடைல்ஸ் இல்லாட்டி அவங்களோட வீட்டு நிலவரங்கள், அவங்களுக்கு காணி நிலப்பூமிகள் வாகனங்கள் அந்த மாதிரியான விஷயங்கள் காட்டப்படும். அதுக்கு பிறகு அவங்களுக்கு இருக்கிற ஆதாயம் வருமான செலவுகள் காட்டப்படும். அது இல்லாமல் வீட்டில் இருக்கிற வீட்டின் தன்மைகள் காட்டப்படும். அது இல்லாமல் அந்த குடும்பத்தில் இருக்கிற அங்கத்தவர்கள் அனைவரினதும் சொந்த அவர்கள் அத்தனை விவரங்களும் காட்டப்படும். இது போல அவங்களுக்கு ஏதாவது மாற்றங்கள் இருந்தால் அந்த மாற்றங்களை செய்து அப்டேட் செய்வதன் மூலம் ரீசர்டிபிகேஷன் டிக்ளரேஷன்ன்றதுக்குள்ள ரீசர்டிபிகேஷன் ஆப்ஷன்ன்றதுக்குள்ள அவங்களுக்கு உள்ளுக்கு வரக்கூடியதாக இருக்கும். நன்றி. ಸ್ತುತಿ ಸಮಾಜಾರಕ್ಷಣ ವ್ಯಾಪೃತಿ ತುರುತುರು ತಾಕ್ಷಣ ಪ್ರಧಾನಿ ವಿಷ್ಣಿ ಸುಂದರರಾಜ್ ಮಹಾತ್ಮೀಯ ಎಲೆಸಾ ಪಿಟ ತುರುತುರು පැහැදිලි කළේ www.eservices.wbb.gov.lk වෙත පිවිසිලා මාර්ගගතව හෝ ආකෘති පත්‍ර පුරවලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකය වෙත බාර දීමත් සිදු කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම වැඩි විස්තර
ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් සහ 19/24 ෂණික ඇමතුම් අංකෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එයයි අද දවසේදී ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ ප්‍රධානතම කාරණාව බවට පත්වෙන්නේ. අපි අද දවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාව නිමාවට පත් කරන්නට මත්තෙන් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම ආරාධනා කරන මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගැටලුවක් තොරතුරක් දැනගන්නට තිබෙනවා නම් අවස්ථාව ලබා ගන්නට කියලා. මේක සම්බන්ධව ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක මාර්ගගත ක්‍රමයට මේ ප්‍රශ්න යොමු කරද්දී ওই ෆෝමැට් එක දාලා තියෙන්නේ දැන් ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් මේ ගම්බද ජනතාව අස්වැසුම අඩු ආදායම් ලාභින් මේකට ඉල්ලුම් කරන්න. එතකොට මේකේ මන්නන් දකින්නේ පොඩි මේ සංකීර්ණතාවයක් තියෙනවා තොරතුරු ඇතුළත් කිරීමේදී. ප්‍රාදේශීය මීට කලින් අස්වැසුම පහුගිය රජයේ කාලෙත් අපි මේ ප්‍රශ්නය දිගටම ඇහුවා. මේක මේ ඉංග්‍රීසි භාෂාව නැතුව සිංහල භාෂාවෙන් මේ තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා පහසුකමක් සපයලා තියෙනවද? එහෙම දැන් තොරතුරු ඇතුළත් කරගන්න බැරි කෙනෙකුට ඒ කාර්යාලයේ නිලධාරියෙක් හරි සම්බන්ධ වෙලා තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න. භාෂා තුනින්ම පුළුවන් ඉල්ලුම් කරන්න. ඒ ප්‍රශ්නය මට ආවේ දැන් මෙතන පැහැදිලි කිරීමේදී කරේ මේ ඉංග්‍රීසි ෆෝමැට් එක දැම්මේ ඒකයි. නෑ එතන වෙබ් එකට ලොග් වෙනකොට අර කැමති භාෂාවක් තෝරගන්න තිබුණා නේද? සිංහල දෙමළ ඉංග්‍රීසි කියලා තිබුණා නේද? තියෙනවා. ඒක කරන්න බැරි කෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් පුළුවන් ඒ අවස්ථාව ලබා ගන්න. පුළුවන්. ඒට අමතරව නැන්සල ඊළඟට විවිධ අපි හඳුන්වලා දීලා තැන් තියෙනවා. ඒ වගේ ගිහිල්ලත් ලොග් වෙලා ඒක කරගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිසිම පහසුකමක් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒක කරගන්න පුළුවන්. පහුගිය කාලෙදී එකම ප්‍රතිලාභය එකම පුද්ගලයා විසින් ඇප්ලිකේෂන් 10ක් 15ක් දාපු අවස්ථාත් වාර්තා වුණා. දැන් ඒ වගේ සිද්ධි අඩු කරගන්න මොකක් හරි ක්‍රමයක් එහෙම ඉදිරිපත් වුණ නිසා තමයි අර මුල්ම වටේදී ලක්ෂ 37ක් දක්වා වැඩි වෙලා තිබුණේ. එක්කෙනාම ඉල්ලුම් පත්‍ර දෙක තුනක් දාලා තිබුණා. ඒ නිසා ඒවා අඩු වුණාම තමයි ලක්ෂ 34 ඇටියට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඩුප්ලිකේට් වෙලා එහෙම තියෙනවා. ඉතින් මේ මතාවේදී අපි පුළුවන් තරම් එක නිවැරදි කරලා තියෙනවා. ජනතාව දැනුවත් කිරීම වැඩසටහන් අපි බිම් මට්ටමින් සැලසුම් කරලා තියෙනවා කරන්න. අවධාරණය කරන්නේ